ඉස්ලාම් භක්තිකයෙක් මට කිව්වා අල් කුර්ආනයේ එක්තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවා අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියා එතනම නතර වෙනවා සමහරු මේවා කියනකොට විහිළුවට ගණන් ගන්න කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මමම පයින් ගිහලා ඔප්පු කරලා පෙන්නන්න මොකද මමම ඒ අත්දැකීම ලබලා ඇත්තයකෝ අන්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි run මං ඔබට පෙන්නන්නම් එක කරුණක් මේ කියනකොට එක එක දේවල් හිතන්න පුළුවන් 800ක් කඩ සද්දිත් ඇති පයියා 900ක් වැල්බානින් බැඳි පයියා කරු දෙකකින් උසුලාගෙන යන පයියා කොතන දමා දෝ නොදෙනී කයි පයියා let's go දම්ගැට මාලාව 800ක් ඇට සන්දි ඇත්තා වූද 900ක් නහරින් බඳින ලද්දා වූද පාදකකින් උසුලාගෙන යන්නා වූ පසුම්බියක් සමාන වූ ශරීරයේ මරණින් පසු කොතැනක දමාදෝ හොයි නොදැනි මේ දම්ගැට මාලාවේ තියෙන කවියක්. ඉතින් මේක කුණුවarpයක් කියලා හිතාගන්න කැමති නම් කෙනෙක් එසේ හිතාගත්තට වැරද්දක් නැහැ. ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ තියෙනවා පයිය, පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, අසබිනම්, පුරිසලිගුව, පක, එක ගෙඩිය, ඵලය, පැසුන ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, අසභ්‍ය වචනේ පුරුෂලිංගය, පියාටුව, පියාපත, ගොඩ, රාශිය, සතුන්ගේ බෙට්ටිච්ච. අනේ බන්දුල අපේ බන්දුල නොදට මොක්පුර. කොවිඩ් පස්සෙන් ආවාර යූරෝ අරගෙන ඩොලර් අරගෙන අරකුත් මුදල් අරගෙන ලංකාවට නැවාවා. ඔය කියපු මුදල් ටික ඇවිල්ලා තියෙන නැවෙන් ඇවිල්ලා මහා භාණ්ඩාගාරයට වෙනම දීලා තිනවා මෙන්න මේ සල්ලි ටික දැන් ඕගලන්ට තියෙන්නේ බෙදාගෙන යන්න. ඒක අපිට තියුනේ එහෙම බෙදුවා. දුන්නා නම් අපිට තියෙන්නේ ටක් ගාලා ඩොලර් මාරු කරන්න 5000 කොලවලට. what? නැත්තම් බෑනික් බෙදන්න. ආපු ඩොලර් ටික ටක් ගාලා 5000 කොලට මාරු කරනවා. මාරු කරලා බෙදාගෙන යනවා. කොටක් වෙන් කරාට පස්සේ ලෝක බැංකුව හරි යුරෝපා සංගමයේ හරි රටකින් හරි අපිට ඩොලර් මිලියන මෙච්චරක් කියලා අපි කවුරුත් දේශපාලනයක් දන්න ආර්ථිකය ගැනත් දන්න අය දන්නවා නැවකින් හරි ගුවන් යානකින් හරි ඒවා සල්ලි හැටියට ඉන්නේ නැහැ. එහෙම සල්ලි හැටියට ඉන්නේ නැහැ. ඒක දැන් ඔබතුමා කියනකොට දැන් එන්නේ නැහැ පස්සේ හරි එයි කියලා හිතනවා එහෙම එන්නෙත් නැහැ. කියන්නේ දැන් එන්නේ නැහැ මේ හදිසිය ගේන්න බෑ නැවාවේ නැහැ මාස 3කින් නැව ඉන්නවා එහෙම එන්නෙත් නැහැ. ඒකෙන්ද ඔබතුමාම කියනවා නම් හොඳයි ඒ මුදල් ඇත්තටම එන ක්‍රමය කොහොමද කියලා මම දෙන්නවා ඔබතුමාට. එන ක්‍රමෙත් කිව්වනම් ඒතකොට මිනිස්සුන්ට තේරෙනවා ඇත්ත ක්‍රමය ඇත්තටම එන ක්‍රමය මොකද්ද? Garbage near the Sidua highway, right? And the crows in the evening fly to the coconut trees around the Air Force base. If these birds, the kaputas hit the plane, when they take over, it will be a damage. So that is the damage to the even for the airplanes. Anybody who comes to Sri Lanka. ලංකා ගල්ලංගු සමාගම කුලී වාහන සඳහා වර්ෂයකට රුපියල් මිලියන දශලක්ෂ 80000ක් ගෙවනු ලැබේ. What? එතුමිය කිව්වා මේ විදුලි ආයන්නේ තුන්වෙනි එක කුලී පදනම යටතේ ගන්නා ලද වාහන වලට මිලියන දශලක්ෂ 82000ක් ගෙවනවා කියලා. ඒ කියන්නේ බිලියන 82ක් කුලී පදනම යටතේ මේ ඔබතුමියම කියපු පිළිතුරේ එච්චර ලොකු මුදලක් ගෙවනවා. කුලී සඳහා වර්ෂයකට 80000යි. පොඩකින් සමාවෙන්න මට මේක හරියනවා 1.5 ගණන් නම් මට ඩී එකක් තියෙනවා මට මේක 80000යි සමාවෙන්න 6,80,000යි 16,80,000යි
අපිට මනුස්ස ස්වභාවය මේ අකුරක් ඉලක්කමක් එහෙම වෙලා කියවෙන්න පුළුවන්. මම සභාගත කරනවා උත්තරය සමා වෙන්න. හොඳයි හැබැයි කරුණාකරලා සංඛ්‍යාලයකට සභාගත කරනවා 16,80,000. ගණන් වැරදුනොත් ඔබතුමියට හොඳ නෑ. ඒ හින්දා හරියට ආපහු කියන්න ගණන. 16,80,000යි. මට ගණන් වලට විශිෂ්ට සම්මානයක් තියෙනවා සර්. සංකලන කිට්ටු කරනවා. ඔව් ඉතුරු විස්තර සභාගත කරමින් කෙසේ වුවත් මහින්ද චින්තනයේ කඩවුණු පොරොන්දු සේම නොව අපට සැබවින්ම සුබ අනාගතයක් පතන්න හැකි රටක් උදා කරන්න කටයුතු කරයි කියා මා ප්‍රාර්ථනා කරමි. අවසාන වශයෙන් මා මේ ගන්න හුස්මට මට ලැබුණ නොලැබුණ සියලුම දේට දෙවියන් වහන්සේට ස්තුතිය ගෞරවය පුද කරමින් සියලුම දෙනාට තමන්ගේ ධර්මය හා ආගමෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි නියෝජක. ස්තුතියි. අපි දේශපාලන චරිතත් එක්ක කතා කරද්දී ලංකාවට ගැලපෙන දේශපාලන ක්‍රමය මොකක්ද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරනවා. ඔබට අනුව අපේ රටට ගැලපෙන ක්‍රමය මොකක්ද? ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ වඩා උචිත වෙන්නේ මොකක් වෙයිද? මොකක්ද සුදුසු ක්‍රමය? විවස්ථා සංශෝධන. ඒ කියන්නේ දැන් ප්‍රෙසිඩෙන්ෂල් අපි ඔබට තේරෙන ආකාරයකට ඉතින් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන එනවා මේ ව්‍යවස්ථා බලාපොරොත්තු කරන්න ඕනේ මේ සංශෝධන සිදු කරන්න ඕනේ කියනවා. මම ඒවට එකඟද? ඔබ පැහැදිලි කරන්න. අනිවාර්යයෙන් 13 වෙනි සංශෝධනයේ ඒකඟයි. ඒ ඔබේ කොලේ තියෙන නිසා නහුතට මානවනේ. ඒ කියන්නේ ඔය ක්‍රමයේ අතරම අපි ඉතිහාසය මම පැහැදිලි කරන්න ඕන නෑ මම හිතන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම කියන්නේ ඒ බලය මේ බෙදලා ගිය විදිහයි ඔතුන් නැගිටින ප්‍රශ්නය විසඳන්න ඒක උදව් වෙච්ච විදිහයි ශක්තිය වෙච්ච විදිහයි ඉතින් ඒක මට කිසිම විරෝධතාවයක් නැහැ. ඒ කියන්නේ administrative පැත්තෙන් උනත් පිළිවෙලට වකරදිවි කළ යන්න පුළුවන් කරගෙන යන්න පුළුවන්. එකඟ වෙනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. අයියෝ නහුතට මහානවනේ. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේව ගැලපෙනවද නැද්ද කියලා දිරකමකින් අහන්නේ. ඔව් අපේ ක්‍රමය අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ගැලපෙනවා. මේක ගැලපෙනවද මේක සුදුසුද මේකද හරි ක්‍රමය මොකද අපි රටක් පාලනය කරද්දී අපිට ගැලපෙන වඩාත් ගැලපෙන ක්‍රමවේදය හොයාගන්න. ඒ ක්‍රමය ගැන මම ඔබෙන් අහනවා. මේ ක්‍රමය ගැන මට කිසිම විරුද්ධතාවයක් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයටත් එකද? ඒක කොලේ දින නිසා. අනේ නැහැ.